විවිධාකාර සත්තු. Hi, you have to go. ආසිත ඉන්නේ? ආසිත ඉන්නවා. අපිට හම්බුනේ මොකද්ද? environmental law සම්බන්ධව අපිට හම්බුනේ. මේ group photo එකක් ගන්න යන field visit එකේ. environmental problem. Hi guys, welcome back to my YouTube channel. ඔන්න අද නම් plan නොකරපු විදිහේ වීඩියෝ එකක් තමයි අරගෙන. අපේ lecture එකක් අතරතුර එක group work එකක් තමයි. ඒ විදිහට මේ ඉන්නේ. කවුද? විවිධාකාර සත්තු. මොනවද ලියන්නේ? problems. ඇත්තටම ලියනවද? ඉතින් serious නෙමෙයි. ඔව් මේ අප්ලෝග් ලිසි කළමනාකරණය කරලා හතරයි නේ මේවා අපේ මොකද ලදෙන්නේ? යකෝ මේ ඉංග්‍රීසි වල ඩිප්ලෝමා කරපෙන්නේ නේද? එහෙනම් ඉතින් ඒකේ ඔය මටත් තියෙනවා. අතක් තියෙනවා. තෙත් අතරම. තනි නම නෙමෙයි බයෝඩයිවර්සිටි. ඒක ටීක්. උනේ අපේ හැම සොලියුෂන් එකක් දෙන්න බලන්න. මේ ඉඳ දිනනවා පැලදා. මෙතන අපිට ලියන්න පුළුවන් මචං පාංශු ඝාතනය කියන එක ලියන්න පුළුවන්. අපේ පොදා යන උඩින් වැටෙන වතුනේ. ලියන්න. මේවා ජෙමිනි එකෙන් අහන්න නැතුව දෙන උත්තර වලින්. Bye bye, Tata, goodbye, gaya. Unexpected. මේ හරියට තෙත් වෙලා තියෙනවා. ඒක වතුර බහිනවා. මම ටී කරන්න මේ වීඩියෝ එක. ගස්වල පාට වෙනස් වෙනවා. වතුර බහිනවා. ඕරමදි බං. නයිට්‍රජන්. Water block කියලා කියනවා. ඔව් යටින් නයිට්‍රජන් මැද දාලා සාක කහ පාට වෙනවා. යූරියා පාර ගෙවුවා හරියට. අයි ආරාධිත කපල් වෙනවා. ඒක ඒක ළමා මනස දූෂණය. මේ කාන්තාර කරන්නේ ලියන්නත් පුළුවන්. අයියේ හිටගෙන ගහක් උඩ. කොහෙද? අර කෙල්ලොන්ගේ කටවචන නිසා ඒවා ප්‍රශ්න. යාද සම්සම් පින්දම් බපියයි. From Australia, Australia. We have coming from the Australia. This is my Chief Justice, Mr. Patrick. And I'm Smith. I'm Smith. What do you name? රත්නපුරේ එක දාලා. shopping කරන්න බලයන් කොටුවේ. ඒක දැම්මද? නෑ shopping කරන්න කොටුවේ ගියේ නෑ. මේක ඇත්ත වශයෙන්ම මේ group work එක දුන්නේ environmental law subject. ඉතින් අපිට තිබුණේ environmental issues ටිකක් හොයන්න. මේ ඉතින් ඒව හොයලා ලියන ගමන් තමයි ඉන්නේ. මොකද? මේක බුක් කරලා බීඩී දාලා මේක ඇතිවලා තියෙන්නේ. තව ගොඩක් වගේ තියෙන ෆොටෝ එක. මේ මේකේ ලියලා දෙතමනේ සහිත ඇත්තටම දෙන්න හොඳ වොයිස් කට් එකක් කපලා ගන්න. ඇත්තටම මම කියන්නේ අපේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය මීට වඩා ඇත්තටම දියුණු වෙන්නේ. අපි කියන්නේ මේ වගේ අසයින්මන්ට් තමයි දෙන්න ඕන. අද අපිට හම්බුනේ මොකද්ද? environment enjoy කරනවා. දැන් පරිසරයේ පවතින ප්‍රශ්න සම්බන්ධයෙන් ඔබතුමා දක්වන අදහස සහ ඔබතුමාගේ ප්‍රශ්න විකාශන මට පේන විදිහට අපි අතන ගේට් එක එල්ලනකොට එනකොටම අපිට තේරෙනවා මේකේ කිසිම කළමනාකරණයක් නැහැ කියලා පරිසරේ. තනම හැරිදිනවා. හරිද? ඒ කියන්නේ මේ වගේ තැන. මේ තනකොළ වැවෙන තැනනේ. අන්න තනකොළ ගස්කොළන් වැවෙන තැනනේ මේ වගේ පොලිමර් දාලා ඒ දෙන්නා පාර හදලා දෙනවා. මේක ඒ විදිහට තමයි සමින්ද සහෝදරයා අපිත් එක්ක අදහස් බෙදාගත්තේ. අපි දැන් යමු ලහිරු සහෝදරයා. ලහිරු සහෝදරයා අදහස් දෙන්නේ. එන්නේ හරි. මුකුත් දාන්නේ නැහැ. හරි. සුබ උදෑසනක් ඔයාලා හැමෝට. කියනවා environmental law එකකින් assignment එකක් කරනවා. ඉතින් issues මොනවද කියලා හදනවා නම් තියෙන්නේ මොනවද කියලා. අපිට පොඩි මොකක් මරණ කරදරයක් අකමැති. එහෙම කියන්න බෑ.
කියන්න ඕනේ. එයා අපිට පොඩි කෙනෙක් කියන මේ කියන්නේ අපි දැන් මේ group photo එක ගන්න යන මේ field visit එකේ අපි ඔක්කොම දැන් photo එක දෙමු. ඔව්. අපි දෙන්න හැබැයි පිටිපස්සේ. දෙන්න පේන්නේ හැබැයි. අපි දෙන්න පේන්නේ හැබැයි අපි hina වෙලා ඉන්නවා. අපි hina වෙලා ඉන්නවා. සහභාගීත්වය වැදගත්. අන්න ඒකයි. මෙයා ප්‍රශ්න යන්නේ. ඒක නෙමෙයි කකුල දාන්න ඉන්න ප්‍රශ්නේ. මේ ළමයා ඒ හැම කුණු කොටක්ම ගෙදරලා යනවලු. මාවනකට යනකොට ගෙදර අරන් ගිහලා දානවලු කොළප දාන්න හොඳ නැති ඉන්න. දාගන්න. ආදර්ශමත් ළමයි. නෑ මේක ඕනේ මේක නික වැරදිලා නෑ. නෑ මාවනල නික වැඩිට පුරු ගන්න. එන්නරකට ප්‍රොබ්ලම්. මේ ප්‍රායෝගික උදාහරණයක් දෙන්න වලට හැදුවේ මේකට තමයි එන්නරකට ප්‍රොබ්ලම් කියන්නේ. විසික් කළා. වෙන්න ඕන නැති දේවල්. Hi. You have to go because අපි selfie හිටියෙත් නෑ. ප්‍රශ්න ගොඩක් අඳුරගත්තා. දැන් අපේ පාඩුවේ යන්ට යලවා ඔහේ අනිසා සෙන්දේවිලා කොයි කාලියේ සින්දු කියනා ලඳේ නුඹ දෝරහේ කෝකිලා. ඉතින් මේ විදිහට තමයි අපි environmental problems හොයාගෙන අපේ group work එක කරේ. ඉතින් මං හිතනවා ඔයාලා enjoy කරන්න ඇති කියලා. එහෙනම් ආදට ගිහින් එන්නම්. bye bye. ඔයාලගේ අදහස් හැමදාමත් වගේ පහලින් comment කරන්න අමතක කරන්න එපා.